2025 A-level chemistry MCQ පේපරේ ඩිස්කස් කරන්න යන්නේ. පළවෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ හෙන්රි බෙකරල් වඩාත්ම ප්‍රචලිත වූයේ පහත දී ඇති කුමන සොයා ගැනීම සඳහාද? බැලුවමට අපිට පේන උත්තරේ හෙන්රි බෙකරල් කියනකොට අපිට මතක් වෙන්නේ කවුද? විකිරණශීලීතාවය නේ. එතකොට පදාර්ථයේ අංශු තරංග දිත්ත ස්වභාවය කවුද? ලුවී ඩී බ්‍රොග්ලි නේ. ලුවී ඩී බ්‍රොග්ලි. එතකොට අපි දන්නවනේ ලුවී ඩී බ්‍රොග්ලි තරංගායාමයේ සමාන වෙන්නේ මොකකටද? ප්ලාන්ක් නියතයේදීම ගම්‍යතාවයට නේ. හරිද? එතකොට විකිරණශීලීතාවය හෙන්රි බෙකරල් තමයි. හරිද? එක්ස් කිරණ හොයාගත්තේ කවුද? රොන්ජන් කියන විද්‍යාඥයා. හරි. එහෙනම් නෂ්ටීය ව්‍යුහය හොයාගත්තේ අපි දන්නවනේ දැන් පරමාණුක ආකෘති තුනක් තියෙනවනේ මොනවද? පරමාණුක ආකෘති ගත්තට පස්සේ මොනවද තියෙන්නේ? ප්ලම් පුඩින් ආකෘතිය තියෙනවා. ඒ වගේම ග්‍රහ ආකෘතිය තියෙනවා. ඒ වගේම බෝර් ආකෘතිය තියෙනවනේ. එතකොට මේ ප්ලම් පුඩින් ආකෘතිය කවුද? ඉදිරිපත් කළේ ජේ.ජේ. තොම්සන්. ග්‍රහ ආකෘතිය කවුද? අර්නස් රදර්ෆර්ඩ්. හරි. බෝර් ආකෘතිය නීල්ස් බෝනේ. එතකොට මේ ආකෘති වලින් ප්ලම් පුඩින් ආකෘතියේ නෂ්ටීය කියන සංකල්පයක් තිබ්බේ නැහැ. පළවෙනි වතාවට නෂ්ටීය කියන සංකල්පය ආවේ කොහෙද? ග්‍රහ ආකෘතිය. හරි. නෂ්ටික සංකල්ප. බෝර් ආකෘතිය කොහොමද නෂ්ටික සංකල්පය තිබ්බා. ඒ වගේම ශක්ති මට්ටම් සංකල්පය ඇඩ් වුණේ බෝර් ආකෘතිය. හරි. ශක්ති මට්ටම් සංකල්ප බෝර් ආකෘතිය. නෂ්ටීය ව්‍යුහය අපි ගන්න කවුද? මේ අර්නස් රදර්ෆෝඩ්. හරි. නියුට්‍රෝන හොයාගත්තේ කවුද? ජේම්ස් චැඩ්වික් නේ. ජේම්ස් චැඩ්වික් කියන විද්‍යාඥයා. එතකොට පරමාණු ව්‍යුහය පාඩම ෂෝට් නෝට් එකක් ගහලා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මොකද ප්‍රශ්නයක් එනවා නේ. හරි. පළවෙනි එකට උත්තරය එතකොට එන්නේ දෙවෙනි උත්තරේ. හරි.